එතකොට පුතේ මම පුතාලට සමාස කියන්නේ මොකක්ද කියලා දුන්නා. දැන් අපි බලමු සිංහල භාෂාවේ පුතේ සමාස පහක් තියෙනවා. හරිද? මේ ඇඟිලි අතේ ඇඟිලි පහ වගේ හොඳට මතක තියාගන්න. අතේ ඇඟිලි පහ වගේ සිංහල භාෂාවේ තියෙන්නේ සමාස පහයි මගේ පුතේ. හරිද? ඒ පහ තමයි සමාස. ඒ පහ තමයි පුතේ. පළවෙනි එක තමයි පුතේ අව්‍ය සමාසය. මොකද්ද පුතේ? අව්‍ය සමාසය. මේකට සිදස් සංගරාවය කියන්නේ පුතේ අව්‍ය සමාස කියලා. ඒවා වැඩි හිතන්න එපා. අව්‍ය සමාසය. දෙවෙනි එක තමයි පුතේ විභක්ති සමාසය. මොකද්ද පුතේ? විභක්ති සමාසය. විභක්ති සමාසය. තුන්වෙනි එක තමයි පුතේ විශේෂණ සමාසය. මොකද්ද පුතේ? විශේෂණ සමාසය. විශේෂණ සමාසය. හතරවෙනි එක තමයි පුතේ දකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය. සමාසය. පස්වෙනි එක තමයි පුතේ අන්‍යාර්ථ සමාසය. අන්‍යාර්ථ සමාසය. හරිද? පුතේ ඕන නෝට් එකක් දාගන්න. බෝඩ් එකේ පේනවද පැහැදිලිව? ඔව් නෝට් එකක් දාන්න පුතේ. ඉතින් දිනුක කොහමද? වැඩ කරන් යනවද? ඈ? දිනුක අනගි කොහමද මේ දවස්වල පාඩම් කරනවද? රන්දික වැඩේ ඉන්නව නේද පුතේ? තානියා දීලිවරද පුතේ? හරි. ලියලිවරද පුතේ? කියන්න. දාන්න මෙසේජ් එකක්. දිනුක එහෙම සද්දයක් නැහැනේ, කතා කරන්නේ නැහැනේ, මෙසේජ් එකක් දාන්නෙත් නැහැ. හරි. පුතේ ලියලා ඉවරනේ? මගනෝ ඈ. එහෙනම් මැකුව ඈ. ස්ක්‍රීන්ෂොට් එකක් කර ගන්න ලියන්න නැත්තම්. ඔන්න මැකුවා. දැන් පුතේ ඔය සමාස පහ අපි එකින් එක කතා කරන්න යන්. ඒ වගේම අපි අන්තිමට කතා කරමු පහුගිය අවුරුදු 5ක් ඇතුළත සමාස කොහොමද ඔයාලගේ ඕලෝල් පේපර් එකේ ඔයාලගේ එක්සෑම් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි අන්තිමට කතා කරමු මේ ටික කතා කරලා. හරිද? පුතාලගේ යාළුවෙක් ඉන්නවා නම් දැන් වෙන ක්ලාස් එකක ජොයින් වෙලා නැති යාළුවෙක් ඉන්නවා නම් පුතාලා ලින්ක් එක ෂෙයා කරන්න. පුතේ අධ්‍යාපනය පිළිටන්නේ අපි ඉගෙන ගන්න දේ ලෝභ නැතුව තව කෙනෙකුට කියලා දෙනකොට ඒ වගේම තමයි තව කෙනෙකුට උදව් කරද්දී.
පුතාලගේ යාළුවෙක් ඉන්නන මේ වෙලාවේ මොකක්වත් පන්තියට සම්බන්ධ වෙලා නැති පුළුවන් නම් පුතාට ලින්ක් එක ෂෙයා කරන්න. හරිද? අපි වැඩේ පටන් ගමු. පුතේ පළවෙනිට මම ඔයාලට උගන්වන්න යන්නේ අව්‍ය සමාසය. අව්‍ය කියලා කියන එක සිදස්තංග රාගය. මේක පුතේ ලොකු දේවල් නෑ, ලොකු කතන්දර නෑ, පොඩි දෙයක්. හරිද? අව්‍ය සමාසය. මට ඊට කලින් chat එකට දාන්න පුතාලා අව්‍ය පද ඉගෙනගෙන තියෙනවද? ඈ? මම තව සතියකින් දෙකකින් ඒක කරනවා. අනිවාර්ය ව්‍යාකරණ ඇතුලේ අව්‍ය පද සාකච්ඡා කරනවා. පුතාලා මෙසේජ් එකක් දාන්න අව්‍ය පද ඉගෙනගෙන තියෙනවද? අව්‍ය පද ඉගෙනගෙන තියෙනවද පුතේ? හරි. සමහරක් ළමයි නෑ, සමහරක් අය ඉගෙනගෙන තියෙනවා. හරි. අව්‍ය පාඩම මම කරනවා. ඒක ටිකක් තියෙන පාඩමක්. හැබැයි මේකෙදි මම පුතේ ඔයාලට මේ අව්‍ය සමාස ඉගෙන ගත්තී අව්‍ය පදය ගැන යම් දැනුමක් තියෙන්න ඕන නිසා යම් ප්‍රමාණයකට උගන්වනවා. මේක මම වෙනම කවර කරනවා. හරිද පුතේ? අව්‍ය සමාසය තමයි දැන් අපි ඉගෙන ගන්න පුතේ. පුතේ අව්‍ය කියද්දින් මෙන්න මේකේ අව්‍ය කියද්දි මෙතන අයන්න දිවන පුතේ. ඒක නැතුව වය කියන්නේ පුතේ වර නැගෙනවා වෙනස් වෙනවා කියන එක. මොකද්ද පුතේ? වය කියන්නේ වර නැගෙනවා වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙනවා. ලොකුවට මේවා හිතන්න ඕනේ නැහැ. සමාසෙ මං සරලව පැහැදිලිව කියන්නම්. හරිද? අව්‍ය පද කියන්නේ වය කියන්නේ වර නැගෙනවා වෙනස් වෙනවා. හැබැයි පුතේ මෙන්න මේකට අයන්න ඉස්සරහට ආව ගමන් ඒකෙන් කියවෙන්නේ වර නැගෙන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. හරිද පුතේ? වර නැගෙන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. වර නැගෙන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. වර නැගෙන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි පුතේ අව්‍ය කියද්දී කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ. හරිද? පුතේ මෙහෙම වර නැගෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති. හරිද? ප්‍රධාන ප්‍රභේද දෙකක් කොටස් දෙකක් සිංහල භාෂාවේ තියෙනවා. ඒ දෙක තමයි පුතේ මොකද්ද පුතේ දෙක? උපසර්ග. උපසර්ග ඉගෙනගෙන තියෙනවද මගේ පුතාලා? ඉගෙනගෙන තියෙනවද? අනිත් එක තමයි පුතේ නිපාත. උපසර්ගයි නිපාතයි කියන දෙක තමයි මගේ පුතේ අව්‍ය පද කියලා අපි කියන්නේ. හරිද? පුතේ උපසර්ග කියලා කියන්නේ යම්කිසි වචනයක ඉදිරියට පැමිණෙලා යම්කිසි වචනයක ඉදිරියට පැමිණෙලා ඒ වචනේ අර්ථය වැඩි කරනවා නම් අර්ථය අඩු කරනවා නම් වෙනත්ම අර්ථයක් ප්‍රකාශ කරනවා නම් ඒක තමයි පුතේ උපසර්ග කියලා කියන්නේ. හරිද? උදාහරණයකින් මම පුතාලට පෙන්නන්නම්. මේ බලන්න පුතේ. මෙන්න පුතේ බල කියලා තියෙනවා. හරිද? මේ බලට මේ ප්‍ර කියන උපසර්ගය. ඔයාලා දන්නවනේ සිංහල භාෂාවේ උපසර්ග 20ක් තියෙනවා. ප්‍ර පර අව ප පර අව ස අනුනී දූවි ඒ වගේ උපසර්ග 20ක් තියෙනවා. හරිද? මේ බල කියන එකට පුතේ ප්‍ර කියන එක ආව ගමන් ප්‍ර කියන උපසර්ගය ආව ගමන් ප්‍රබල වෙනවා. හරිද? බලය කියන්නේ සාමාන්‍ය බලය, ප්‍රබල කියන්නේ පුතේ බලය වැඩි කියන එක. ඒ වගේම තමයි පුතේ මේකෙන් උනේ පුතේ බල කියන එකේ අර්ථය වැඩි වුණා. හරිද? ඒ වගේම තමයි පුතේ අර්ථය අඩු කරන එකත් මේ උපසර්ග වලින් කරනවා. මේ බලන්න පුතේ මාන කියන්නේ මානෙ උඩවුකම. හරිද? ඒ වගේම කීර්තිය ඒ වගේ ඒවා. හැබැයි පුතේ මේකට අව කියන උපසර්ගය දැම්ම ගමන් අවමාන වෙනවා. අවමාන කියන්නේ පුතේ අපකීර්තියටපත් වීම, අවමානයට ලක් වීම. ඒ වගේම තමයි පුතේ තව එකක් මම පෙන්නන්නම් ඔයාලට. හරිද? මෙන්න පුතේ බඳ කියලා තියෙනවා. මේකට ස උපසර්ගය දැම්ම ගමන් මේ බඳ කියන්නේ පුතේ ශරීරයේ කොටසන්නේ බඳ කියන්නේ. හැබැයි මේ ස උපසර්ගය දැම්ම ගමන් ස්තබද වෙනවා. සබද කියන්නේ පුතේ යහළුවා මිත්‍රයා කියන අර්ථය. හරිද? එතකොට පුතේ උපසර්ගයකින් වෙන්නේ අර්ථය වැඩි කරනවා, අර්ථය අඩු කරනවා, ඒ වගේම තමයි පුතේ වෙනත්ම අර්ථයක් ලබා දෙනවා. ඕක තමයි පුතේ උපසර්ග.
ඕක වැඩි ඔළුවට දාගන්න එපා. උපසර්ග පාඩම කරලා නැති නිසා මේ පාඩමට ඕන නිසා මම පුතාලට කියලා දුන්නේ උපසර්ගයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? පුතේ නිපාත කියන්නේ මොකද්ද? මේ බලන්න. නිපාත. නිකන් ඒකේ පහත් වීමක් තියවනේ. වැටීමක් වගේ. නිපාත කියද්දි වචනෙන්ම පුතේ නිපාත කියලා කියන්නේ පුතේ වචනයක මුල මැද අග ඕනෑම තැනක යොදන්න පුළුවන් පදවලට අපි කියනවා නිපාත කියලා. හරිද පුතේ? උදාහරණයක් මම පෙන්නන්නම්. ඉක්බිති සියල්ලන්ම දුටුවේ මහා විනාශයක්ය. ඉක්බිති සියල්ලන්ම දුටුවේ මහා විනාශයක්ය. පුතේ මෙතන මේ මයන්න ඉක්බිති ය කියන ඒවා තමයි නිපාත කියලා කියන්නේ. නිපාත පුතේ වර්ණගෙන්නේ වාක්‍යයක ඕනම තැනක යොදන්න පුළුවන්. මේ දුටුවේ කියන එක වර්ණගෙන එකක්. පුතේ ඕක ලොකුවට හිතන්න ඕනේ නැහැ. කෙටියෙන් මතක තියාගන්න. නිපාත කියලා කියන්නේ වර්ණගෙන නැති වාක්‍යයක මුලමැද ඕනෑම තැනක යොදන්න පුළුවන් වචන. හරිද? එතකොට පුතේ මේක දැන් ලියන්න ඕනේ නැහැ. මේක මකනවා. ඔන්න මෙකුවා. හරිද? එතකොට පුතේ අව්‍ය සමාසය කියන්නේ උපසර්ගයක් හරි නිපාතයක් හරි යම්කිසි පදයකට මුලට ඇවිල්ලා පුතේ සමාසයක් හැදෙනවා නම් ඒක තමයි පුතේ අව්‍ය සමාසය. හරිද? ඔයාලගේ පේපර් එකට ලොකුවට මේක එන්නේ නැහැ. ව්‍යාකරණ විවරණ ලියන්න එහෙම මුකුත් නැහැ පුතේ. තියෙන්නේ උපසර්ගයක් හරි නිපාතයක් හරි මුලට තියෙන එකක් හරි මැදට තියෙන හරි පදයක් දීලා ඔයාලෙන් අහනවා මේ සමාසය ඇත්තන්නේ මොකටද කියලා. කුමන වර්ගයකට මේ සමාසය ඇත්තන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඒක නිසා පුතේ ඔළුවේ තියාගන්න ඕන අව්වේ සමාසය කියද්දී උපසර්ගයක් හරි නිපාතයක් හරි මුලට ඇවිල්ලා යම්කිසි පදයක් තියෙනවා නම් ඒක තමයි අව්වේ සමාසය. උදාහරණ ටිකක් අපි ලියමු. හරිද? එතකොට පුතාලට හොඳටම තේරෙයි. පුතේ මේ අව්වේ සමාසයේ මේවා පුතේ ව්‍යාකරණ තියෙන සමහරක් ඒවා පුතේ ගණන් හදනවා වගේ නෙවෙයි පාඩම් කළාමයි අපි ඔළුවට දාගන්න ඕනේ. මේ සමාසවල පොඩි කොටස් තියෙනවා ටිකක් තියෙනවා. ඒ ටික නම් පොඩ්ඩක් පාඩම් කරන්න වෙනවා කම්මැලි නැතුව. හරිද? ඔන්න මම පුතේ මේ අව්වේ සමාසයේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ යව් ආදි වර්ගය. හරිද? යව් ආදි වර්ගය. පොඩි වෙනවනේ. මේ යව් ආදි වර්ගයට පුතේ අයත් වෙනවා මෙන්න මේ යථාර්ථ මේ පුතේ සිංහල භාෂාවේ තියෙන පැරණිම වචන. හරිද? මේවා වැඩිපුර එක්සෑම් එකට එන්නේ නැහැ. හැබැයි ආවොත් එන්නේ මේ යව් ආදි වර්ගයේ මෙන්න මේ වගේ වචන ටිකක් තමයි. ඒක නිසා හොඳ අවධානයෙන් පුතේ අහගෙන ඉන්න මේ ටික හොඳට බලාගෙන යන්න. අනිවාර්යෙන් වැඩේට සෙට් වෙන්න පුළුවන් ඈ. යථා භූත යථා කාල මෙන්න මේ අව්වේ සමාසයේ ප්‍රභේද 4න් පුතේ පළවෙනි ප්‍රභේදය තමයි යව් ආදි වර්ගය. පුතේ දෙක තමයි කු ආදි වර්ගය. හරිද? කු ආදි වර්ගය. පුතේ කෝ ආදි වර්ගයේදී කියන්නේ කු උපසර්ගයේ මුලට ඇවිල්ලා. අපි කියවන උපසර්ගයක් හරි නිපාතයක් හරි මුලට එන්නේ කියලා. කුකවි. මොකද්ද පුතේ? කුකවි. කුකවි කියන්නේ නරක කවියා. නරක කවියා හේවත් නරක පඬිතයා.
උකවි. ඊට පස්සේ පුතේ කුමන්ත්‍රණ. කුමන්ත්‍රණ. පුතාලගේ නෝට් එකේ මෙන්න මේ ටික නෑ. පුතාලා ඒක නිසා මේක අනිවාර්යයෙන්ම නෝට් එකක් දාගන්න ඕන. කුප්‍රකට. මේ බලන්න පුතේ. ප්‍රකට කියන්නේ මොකද්ද? ප්‍රසිද්ධයි. කුප්‍රකට කියන්නේ මොකද්ද? අප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ නෑ කියන එක. කවියා කියලා කියන්නේ පඬිතයාට, කුකවි කියන්නේ පඬිත නෑ. නරක කවිය කියන එක. හරිද? ඔන්න ඕක පුතේ, ඔන්න ඕක තමයි පුතේ කූවාදි වර්ගයේ අව්‍ය සමාසයේ දෙවෙනි එක. අව්‍ය සමාසයේ තුන්වෙනි එක තමයි පුතේ ප ආදි වර්ගය. ප ආදි වර්ගය. ප ආදි වර්ගය. ප ආදි වර්ගයේදී පුතේ අර මම ඉස්සරහින් කිය දුන්නේ ප්‍රබල, උපවනය වගේ සමාස පද එනවා. උපවනය කියන්නේ පුතේ සමීප වනය, සමීප කැලය. හතරවෙනි එක තමයි පුතේ න නිපාතය. පුතේ මෙතන එතකොට උපසර්ග බෙදීම් 3යි. මෙන්න මේ තුන උපසර්ග බෙදීම්. උපසර්ග මේක පුතේ නිපාත. මේවා වැඩි හිතන්න යන්න එපා ගණන් වගේ. මේක පොඩ්ඩක් නෝට් එකක් දාගෙන පුතේ වැඩිපුර චුට්ටක් පාඩම් කරන්න. හරිද? මේ අව්‍ය සමාස මේ ටික. ඔළුවේ තියෙන්න ඕන පුතේ අව්‍ය සමාසයක් කියන්නේ මොකක්ද කියනකොට උපසර්ගයක් කරි නිපාතයක් කරි පෙරට ඇවිල්ලා ප්‍රමුඛ වෙලා සිදුවෙන සමාසය තමයි පුතේ අව්‍ය සමාසය. එච්චර ඔළුවේ තියෙන්න ඕන. හරිද? න නිපාතය පුතේ අන්තිම එක. ඒ අව්‍ය සමාසයේ අන්තිම බෙදීම න නිපාතය. පුතේ න නිපාතයේ එන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මෙන්න පුතේ මේ න නිපාතය කියනවා මට එක විදිහකට ඉන්න බෑ. මට එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙන්න ඕන කියලා. හරිද? එදයිද? පේන්නේ නැද්ද? න නිපාතය. මෙතෙන් ලියන්න. පුතේ පමණ කියලා තියෙනකොට ඔන්න පමණ කියලා එකක් තියෙනවා. ඒකට පුතේ න නිපාතේ තියෙනවා නම් එතෙන්න අයන්න එනවා. ඒක එන්නේ මෙහෙමයි පුතේ. න නිපාතයේදී අපි වචනයක් හදනකොට පළවෙනියට තියෙන අයන්නෙන් පස්සේ තියෙන පළවෙනි පදය ව්‍යංජනයක් නම් එතෙන් එන්නේ පුතේ අයන්න. ඕක එච්චර හිතන්න එපා. හරිද? පුතේ පදයක් හදනකොට දැන් අපි මෙහෙම කියමුකෝ. පදයක් හදනකොට පසුව තියෙන්නේ ව්‍යංජනයක් නම් එතෙන් එන්නේ පුතේ අයන්න. හරිද? ඔන්න උදාහරණ දෙකක් එකට තියෙනවා. යම්කිසි මේ අව්‍ය සමාසයේ පදයක් හදනකොට සොරාකුරක් පසුපද වෙලා තිබ්බොත් මෙයා නයන් වෙනුවට පුතේ අන් යොදනවා. හරිද? නයන් වෙනුවට පුතේ අන් යොදනවා. දැන් න නිපාත ගැන අපි කතා කරන්නේ පුතේ නයන් වෙනුවට අපි අන් යොදනවා. එතකොට පුතේ මේක අපි කියන්නේ අනලස කියලා. අනලස. හරිද? මේ බලන්න පුතේ මම දැන් පැහැදිලිව කියලා දෙන්නම්. හරිද? න නිපාතය ගැන අපි කතා කරන්නේ පුතේ. න නිපාතය යොදද්දී ඒක නයන්න විදිහට අපි යොදන්නේ නැහැ. ඒක අපි යොදන්නේ අයන්න විදිහට සහ අන් විදිහට. හරිද? එතකොට පුතේ න නිපාතේ අපි යොදනකොට අයන්නයි අන් විදිහටයි යොදන්නේ. මෙතන ව්‍යංජනය අකුරක් තියෙනවා නම් පළවෙනියට එතෙන් ඉස්සරහට අපි න යොදන්න ඕන නම් ඒ වෙනුවට පුතේ අපි ලියන්නේ අයන්න. හරිද? පුතේ අපි න නිපාතයේ යොදනකොට යම්කිසි පදයක් ඉස්සරහට යොදනකොට සොරය අකුරක් තිබුණොත් ඒ වෙනුවට අපි න නිපාතේ වෙනුවට අපි යොදන්නේ පුතේ අන් කියන එක. ඒතර පුතේ අනලස. මට මෙතනින් කියන්න ඕනේ මෙන්න මේකයි. ඔයාලගේ එක්සෑම් එකේදී ඔයාලට මෙන්න මේ වගේ වචන එන්න පුළුවන්. අයන්න මුලට අරගෙන. හරිද?
අනලස ඊට පස්සේ අලස අපමණ අසුර ඔය අයන්න වගේ මුල් කරගෙන යම්කිසි වචනයක් ආවොත් ඔයාලා දැනගෙන ඉන්න ඕන ගොඩක් දුරට පුතේ ගෙන්නේ අව්වේ සමාසයට කියලා. හරිද? ඒක එහෙමම වෙන්නේ නැහැ. මම කියන්නේ ගොඩක් දුරට. ඔයාලගේ ඔළුවේ මෙන්න මේ සටහන තිබුණොත් ඔයාලට අව්වේ සමාසයේ යම් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් ඒකට උත්තර ලියන්න පුළුවන්. පස්සේ මම ඔයාලට ඒක හොඳටම පැහැදිලි කරලා දෙන්නම්. අන්තිමට අපි පේපර් ගැන කතා කරන්නේ. පේපර් සාකච්ඡා කරනකොට. මේක පුතේ පොඩි සටහනක් දාගන්න. මේ ටික පේන්නේ නැහනේ. හරි. දාගන්නකො. මොකද්ද? මොකද්ද? ඔව් පුතේ. ඔව්. පොත් කියවනවා. ඉන්ද්‍රහිල්ල පොත් කියවනවා. ඉන්ද්‍රහිල්ල නෙවෙයි දවසට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් පොතේ චුට්ටක් හරි කියවනවා. පොත් කියවන්න ඕන. පොත් කියවගමන් තමයි මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ ආකල්ප ගොඩනගෙන්නේ. පුතාලත් පොත් කියවන්න පුළුවන් විදියට පුළුවන් හැම වෙලාවකම අපේ ආකල්ප හදාගන්න පුළුවන් පොත් කියවීම තුළින්. හරිද පුතේ? පොත් කියවන විතර නෙවෙයි පුතේ දැන් පොතක් ලියන්නත් හිතන් ඉන්නේ. ගෙදරට එවන්නම් පුතේ තැපල් කරලා. කියවන්නේ නැහැ. හරිද? ලියාගෙන ඉවරද? බෝඩ් එක හොඳට පේනවද පුතේ? මට දැන් කියන්න අපි සුහදව කතා කරන්න යන්න. තවත් කැම්පස් අවුට් වුණා විතරයි. ඔයාලා මට දරුවෝ තමයි. හැබැයි නංගිලා මල්ලිලා වගේ පොඩි ළමයි. ඒක නිසා තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා පුතේ මෙසේජ් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. නොතේරුණ තැන ඉඳන් මම කියනවා. හරිද? මට ඕන මෙතන ඉන්න හැමෝටම අනිවාර්යෙන් සිංහල වලට එකක් අරන් දෙන්න. මොන කැපකිරීම හරි කරලා මට ඒකයි කරන්න ඕන. ඒක නිසා අපි මේ වැඩේ කරන් යන්න නිකන් සහයෝගයෙන් සුහදතාවයෙන් පිට් එකෙන් හරිද? තේරුණාද පුතේ? ලියාගෙන ඉවරයිද? මෙසේජ් එකක් දාන්න. දිනුක රන්දික ලියන් ඉවරද? කොල්ලෝ වැඩේ ඉන්නේ ඈ. මරු. කෙල්ලොත් වැඩේනේ ඉන්නේ. එහෙනම් මග නෑ. අපි ඊළඟ සමාසයට යමු. ඔන්න පුතේ එකක් ඉවරයි. මැකුවා. අපි ඊගාව සමාසයට යමු පුතේ. අපි ඊගාව සමාසයේ කියනකොට අපි කතා කරමු ලස්සන සමාසයක්. ඔන්න පුතේ මම ඉස්සල්ලන් කිව්වා පුතාලට මේ බලන්න පුතේ. නිල් අහස චූටි කෙල්ල හොඳ ළමයා ඔන්න පුතේ එක කොල්ලෙකුට තියෙනවලු හිතක් ඒ හිත ගලක් වගේ හරිම තද ඇලු හරිද
එහෙම කොල්ලොත් ඉන්නවනේ. ඔය එක එක ප්‍රශ්න නිසා දැම්ම ගල් හිත් කරගෙන ගලක් වගේ හිත තියෙන නිසා ඔන්න උගේ හිත ගල් හිතලු පුතේ. හරිද? ඔන්න පුතේ අහස කියන්නේ සාමාන්‍යයෙන් අහසට. කෙල්ල කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම කෙල්ලෙක්ව හඳුනන්න පුළුවන් පොදු වචනයක්. ළමයා කියන්නෙත් එහෙමයි, හිත කියන්නෙත් එහෙමයි. හැබැයි පුතේ අහසට නිල් කියලා අහස කියන පදයට නිල් කියලා කලින් යොදලා නිල් අහස කරලා තියෙනවා. අහස විශේෂණයක් කරලා තියෙනවා. අහස විශේෂණය කරලා දක්වලා දෙනවා මේ නිල් කියන පාටි. මේ කෙල්ල කියන එක චූටි කෑල්ලක් දාලා කෙල්ල ලොකුයි තමයි. හැබැයි ආදරයට අම්මලා තාත්තලා ගෙදරයි කියන්නේ චූටි කෙල්ල කියලා. හරිද? චූටි කියන කෑල්ල දාලා චූටි කෙල්ල කියලා හදලා දෙනවා. මේ ළමයා හොඳ ළමයා, නරක ළමයා, ඊට පස්සේ හිත මේ ගලක් වගේ හිත, ගල් හිත අන්න පුතේ විශේෂණ සමාසයේදී. හරිද? අව්‍ය සමාසය කියන උඩ තියෙන්නේ. උගන්වන්නේ පුතේ විශේෂණ සමාසය. විශේෂණ සමාසය. පුතේ විශේෂණ සමාසයේදී වෙන්නේ මෙන්න මේක තමයි. ලොකු දෙයක් නෑ පුතේ. හරිද? ඒකෙදි වෙන්නේ විශේෂණයක් මෙන්න මෙහෙම පදයකට විශේෂණයක් යෙදලා විශේෂ පදයකට විශේෂණයක් යෙදලා සිද්ධ වෙන සමාසය තමයි පුතේ විශේෂණ සමාසය කියලා කියන්නේ. මේ නිල් අහස කියන එකේ මෙන්න පුතේ නිල් මම පුතාලට වෙන් කරලා ලියලා පෙන්නන්නම් පැහැදිලි වෙන්න. නිල් අහස කියන එකේ මෙන්න මේ නිල් කියන එක තමයි පුතේ විශේෂණය. හරිද? විශේෂණය. අහස කියන එක තමයි පුතේ විශේෂය. ඔය විශේෂණයයි විශේෂයයි කියන එකේ අර වචනවල තේරුම් එච්චර හිතන්න එපා. හරිද? මොකක් හරි දෙයක් යම් දෙයකින් විශේෂණය කරලා දක්වනවා නම් වැඩි උඩට උස්සලා පෙන්නනවා නම් අන්න ඒක තමයි පුතේ විශේෂණ පදේ කියලා කියන්නේ. ඒ විශේෂණ වන දෙයට හසු වෙන එක තමයි පුතේ විශේෂ පදේ කියලා කියන්නේ. හරිද? මෙන්න මේ නිල් අහස කියන එකේ පුතේ නිල් අහස කියන එකේ විශේෂණ පදේ තමයි නිල්. අහස තමයි පුතේ විශේෂය. පුතේ මෙන්න මේ වගේ විශේෂණ පදයක් හා විශේෂ පදයක් එකතු වීමෙන් සෑදෙන සමාසය තමයි පුතේ විශේෂණ සමාසය. තේරුණාද පුතේ? ඕක පොඩි සටහනක් දාගන්න. හරිද? ඔන්න මෙහෙම දාගන්න. විශේෂණ සමාසය කියලා මාතෘකාව ලියලා ලියාගන්න පුතේ මේ උදාහරණ ටික. නිල් අහස, චූටි කෙල්ල, හොඳ ළමයා, ගල් හිත, නිල් අහස. නිල් අහස කියන එක ලියලා තියෙනවා. ඒක මෙන්න මේකේ අර විශේෂ කියන එක අමතක වෙන නිසා මේකත් දාගන්න. පුතේ ඔය ගමන් chat එකට මැසේජ් එකක් දාන්නකෝ. කොහෙද පුතාලා? කොයි පැත්තෙන්ද ඇවිල්ලා ඉන්නේ? පුතේ ඔයාලා වැඩ කරලා විචාර එහෙම ලියලා මට ෆොටෝ එකක් හරි ගහලා දාන්න. හරිද? මම බලලා ඔයාලට අඩුපාඩු තියෙනවා කියලා දීලා ඒක හදන්නම් ඈ. මැසේජ් එකක් දාන්න පුතේ. ඔය ලියන ගමන් සේව් එකේ කෑ ගල්ලේ ආයෙ කොහෙද ඉන්නේ පුතේ? කැකිරාවේ. ඊට පස්සේ නුවරත් ඉන්නවා. හරි. ඊට පස්සේ කොහෙද ආයෙ පුතේ ඉන්නේ? බදුල්ලේ. බදුල්ලෙත් ඉන්නවා. අප්පා. සීතල පැත්තක් නේ. හරි.
මේක හරියද පුතේ නිරිවරද? දැන් විශේෂණ සමාසය කියන්නේ මොකක්ද කියලා පුතාට පැහැදිලි නේ. විශේෂණයක් හා විශේෂයක් එකතු වී සෑදෙන සමාසය තමයි පුතේ විශේෂණ සමාසය කියලා කියන්නේ. ඊටාම ගැටියෙන් පුතාලට කියන්නේ. කියන්නේ ඔබ ඕන්නේ නැහැ ඕනට වැඩිය. හරිද? ඒක ඕන්නේ නැහැ කියලා කියන්නේ ඕනට වැඩිය. ඔයාලා ඕලල් වලට සමන්කිට මේක ඉතින් ඔයාලට ඕලල් වලට විතරක් ඕන වෙයි. ඒක නිසා කොහොම හරි අපිට ඕනේ වුණාට සිංහල ඉගෙන ගද්දි අනිවාර්යෙන් ඕන ඒ ඉගෙන ගද්දි මා රසවත් පුතේ. මම කියන්නේ ඒව නෙමෙයි. ඔයාලට මේක දැන් කොහොම හරි ඕන පේපරේ ලකුණු ටික ගන්නනේ. අපි ඒක ටාගට් කරලා අපි ඉගෙන ගමු. හරිද? මේ ටික හරි නේද? මගනවා ඈ. මකන්නද? නැකුවා එහෙනම් ඈ. ඔන්න පුතේ මෙන්න මේ විශේෂණ සමාසයේත් මේ විශේෂණ සමාසෙත් පුතේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා. කීයද පුතේ? ප්‍රධාන කොටස් පහයි. විශේෂණ සමාසයේ ප්‍රධාන කොටස් පහයි. ඔයාලට එක්සෑම් එකට මේ කොටස් පහ ලියන්නවත් විශේෂණ සමාසය ගැන හඳුන්වලා ඒ ගැන ලියන්නවත් වෙන්නේ නැහැ. හැබැයි පුතේ විශේෂණ සමාසය කියන්නේ විශේෂණ පදයක් හා විශේෂ පදයක් එකතු වෙලා හැදෙන සමාසයක් කියලා පුතාලා දැනගෙන හිටියට ඒක ඇතුලේ මේ තියෙන බෙදීම් ඇතුලෙන් හැදෙන සමාස වලින් පුතේ ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. එතකොට මේ ප්‍රශ්නේ සමාජයට බෙදෙන්න පුළුවන් සමාස පදයක් දීලා මේක අයත් වෙන සමාසය කුමක්ද? ඒ වගේම පුතේ දෙන්න පුළුවන් මොකක් කරේ ඡේදයක් දීලා ඒකේ තියෙන සමාස මොනවාද? අන්න ඒ වගේ. ඒ වගේ දේවල් පුතේ ඔයාලා උත්තරය හරියට ලියන්න නම් ඔයාලා දැනගෙන ඉන්න ඕන සමාසවල බෙදීම් ඇතුළේ තියෙන සමාස ගැන. ඒක නිසා මෙන්න මේ බෙදීම් ඉගෙන ගමු ඈ. ඔන්න පළවෙනි එක තමයි පුතේ විශේෂණ පූර්වපද. විශේෂණ පූර්වපද සමාසය. සමාසය. එකින් එක පුතේ අපි ලියාගෙන යමු. පුතේ විශේෂණ පූර්වපද සමාසය කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒවා. පෙම්බර දැස මුකුළු හිනා. ඔය සමහරක් ගෑව ළමයි කොල්ලෝ දැක්ක ගමන් දාන්නේ පොඩි හිනාවක්. මුකුළු හිනා. කොල්ලෝ නම් ඕවා කරන්නේ නැහැ. ඉතින් කොල්ලෝ වැඩේන ඉන්නේ. මුකුළු හිනා. ඊට පස්සේ පුතේ නටන ඇස්. හරිද? ඔන්න පුතේ විශේෂණ පූර්ව පදනේ. මෙන්න මේ විශේෂණ පද තමයි පුතේ මෙන්න මේ බලන්න පෙම්බර දැස. හරිද? මේ දැස කියන්නේ පුතේ සාමාන්‍ය ඇහැට කියන එකනේ. දැස් කියලා කියන්නේ ඇස් දෙකට. දැස. ඒකේ පුතේ විශේෂණයක් නැහැනේ. හැබැයි පුතේ පෙම්බර කියලා දැම්ම ගමන් මෙන්න මේ කෑල්ල දැම්ම ගමන් ඒක විශේෂණයක් වෙනවා. හරිද? මෙන්න හිනාව පුතේ ඒක නිකන් අර අමුතු හිනා මුකුළු හිනාවක් දාන්නේ සමහර වෙලාවට පෙම්බර දැසින් මුකුළු හිනාවක් දානවා වගේ. අන්න ඒ වගේ පුතේ හිනාව කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මුකුළු විදියට හිනා වෙන එක තමයි මෙතන විශේෂණ. එතකොට පුතේ මෙතන කියන්නේ විශේෂණ පූර්වපද සමාසය. විශේෂණ පදයක් పూర్වෙන් යෙදිලා හැදෙන සමාසය. මෙන්න පුතේ පදය මෙන්න පුතේ పూర్වෙන් යෙදිලා තියෙනවා විශේෂණ පදය. ඒක නිසා ඒකට අපි කියනවා විශේෂණ පූර්වපද සමාසය කියලා. ඔන්න පුතේ එකක් ඉවරයි. හරිද? මෙහෙම උගන්නලත් පුතාලට තේරෙන්නේ නැත්නම් මට කියන්න. එහෙම උගන්නලත් තේරෙන්නේ නැත්නම් රෙකෝඩ් එක බලන්න. එහෙමත් උගන්නලා තේරෙන්නේ නැත්නම් අනේ මටත් තේරෙන්නේ නැහැ. විශේෂණ විශේෂණ සමාසය අපි ඉක්මනින් කතා කරගෙන යන්නේ. විශේෂණ විශේෂණ සමාසය. මෙතන වෙන්නේ පුතේ විශේෂණ විශේෂණ සමාසය. පණ්ඩිත යෙකු වූ
සේනක. පුතේ බෝඩ් එකේ පේනවද ඔක්කොම ටික පැහැදිලිව? පැහැදිලිව පේනවද පුතේ? සේනක පඩි. හරිද? මෙන්න මෙතේද වෙන්නේ පුතේ විශේෂණ පර. විශේෂණ පදය මේකේ තිබ්බ කලින් මේකේ තියෙන්නේ පුතේ පස්සේ. මේ තියෙන්නේ පණ්ඩිතයෝ වූ සේනක. හරිද? සේනක පඩි. මෙන්න පඩි කියන එක පුතේ පිටිපස්සේ සේනක කියන එක සාමාන්‍ය පදේ ඉස්සරහා. පුතේ විශේෂණ පදය පස්සෙන් තියෙනවා නම් පිටිපස්සේ තියෙනවා නම් අන්න ඒක තමයි පුතේ විශේෂණ පර විශේෂණ සමාසය. හරිද? ලියා ගන්න. එපා. අහගෙන ඉන්න. හරිද? පුතේ තුන්වෙනි එක තමයි උපමා පූර්ව පද. උපමා පූර්ව පද විශේෂණ සමාසය. විශේෂණ සමාසය. හරිද? උපමා පූර්ව පද විශේෂණ සමාසය මේ බලන්න. බූරු වැඩ. බූරු වැඩ කරන්න එපා බං කියලා ඔය කියන්නේ. අම්මා එහෙම වෙලාවට සමහරක් ළමයිගේ මූණ හදක් වගේ. හරිම ලස්සනයි. හරිද? මෙතන පුතේ උපමා පූර්ව පද. උපමාවක් කියන්නේ පුතේ මෙන්න මේක මේ වගේ මේ වැනි මේ විලස වගේ සඳ වගේ මූණ වායේ මූණ හදක් වගේ. අන්න ඒක තමයි පුතේ උපමාවක් කියලා කියන්නේ. උපමාව පුතේ කලින් යෙදিলা තියෙනවා නම් යම්කිසි පදයකට කලින් ඒක තමයි පුතේ උපමා පූර්ව පද විශේෂණ සමාසය. මේ බලන්න පුතේ වැඩ කියන එකට කලින් මේ බూరు කියන උපමාව බూరుවෙක් වැනි වැඩ. බూరు වැඩ. හරිද? සඳවත සඳක් වගේ මුහුණ සඳවත. එතන පුතේ මේ සඳ කියන උපමාව මෙතන ඉදිරියට තියෙනවා. තේරුණාද එතන පුතාට? උපමා පූර්ව පද විශේෂණ සමාසය. හරිද? අනිත් එක තමයි පුතේ උපමා පර විශේෂණ සමාසය. උපමා පර විශේෂණ සමාසය. තඹරක් වැනි පාදය. තඹරක් වැනි පාදය පා තඹර. පුතේ උඩේගේ උපමාව කලින්නේ තියෙනවා කියලා කිව්වේ. මෙන්න මේකේ තියෙන්නේ පුතේ උපමා පර. උපමාව පස්සේ තමයි තියෙන්නේ. තඹරක් වැනි පාදය පා තඹර. මේ බලන්න පාදේ ඉස්සෙල්ලන් තියෙනවා පා තඹර. තඹර කියන එක පිටිපස්සේ තියෙනවා. පුතේ තඹර කියලා කියන්නේ නෙළුමට නෙළුම් මලට. මගේ යාළුවෙක් ඉන්නවා දන්න. එයාගේ නම උදය තමර. හරිද? එයින් කියන්නේ මොකක්ද දන්නවද පුතේ? උදයේ පිපුණු තමර නෙළුම් මල කියන එක. හරිද? පා තඹර කියලා කියන්නේ පාදේ හරියට නෙළුම් මලක් වගේ කියන එක. හරිද? පුතේ ඔය හතර ලියා ගන්නකො. ඊතුරු එක මම උඩින්ම ලියන්න. විශේෂණ සමාසය තමයි මේක පුතේ. ඒක ඔයාලා නෝට් එකක් දාගන්න විශේෂණ සමාසය කියලා. මම මෙතන යටින් පේන්නේ නැති නිසා මේ පස්වෙනි එක උඩින් ලියනවා. හරිද? ඒක තමයි පුතේ සංඛ්‍යා පූර්ව පද. සංඛ්‍යා පූර්ව පද. පූර්ව පද විශේෂණ සමාසය. සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය. පුතේ ඒකෙදි වෙන්නේ පන්සිල් දසසිල් අටසිල් අන්න ඒ වගේ තුන් සිවුරු දෙපොට සිවුරු ඒ වගේ පුතේ ඉලක්කමක් පූර්වෙන් කලින් ඇවිල්ලා යම්කිසි පදයකට කලින් ඉලක්කමක් කලින් ඇවිල්ලා කියවන පදයක් තියෙනවා නම් ඒක තමයි පුතේ සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය. උදාහරණ ලියාගමු.
මෙන්න මෙහෙම. පහක් වශයෙන් පවතින පස් මහ බැලුම්. පහක් වශයෙන් පවතින බැලුම් පස් මහ බැලුම්. පස් මහ බැලුම් දන්නවද? පස් මහ බැලුම් දන්නවද පුතේ? පස් මහ බැලුම් දන්නවද? තුනක්ව ඇති සිවුරු පුතේ. තුන් සිවුරු. තුන් සිවුරු. මෙන්න පුතේ පස්. මෙන්න පුතේ තුන්. සංඛ්‍යාව පූර්ණ ඉඳලා තියෙන එක තමයි සංඛ්‍යා පූර්ව පද විශේෂ සමාසය. පුතේ හොඳට මතක තියාගන්න ඕන තව එකක් තමයි සමාසවලදී පුතේ අපි වචන ලියනකොට සමාස වුණාට පස්සේ කවදාවත් මෙන්න මේවා දුරස්ත කරලා ලියන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ සමාස පදයක් හැදෙන ගමන් ඒ හැදෙන පදය වෙන් කරන්නේ නැතුව එකටමයි ලියන්නේ. ඒක හොඳට මතක තියාගන්න නැත්නම් සමාසෙම වැරදි පුතේ. මේ ටික ලියාගන්න තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න පුතේ. තේරුම් නැහැ කියලා. හරිද? කිරාවේ නැගි. දිනුක කොහෙද? තානියා කොහෙද? ඉතුරු අය ඔක්කොම දාලා තිබුණා. ඔයාලා දෙන්න විතරයි දාලා තිබුණේ. පුතේ අන්තිමට තියෙන්නේ උපමා පර විශේෂණ සමාසය තඹරක් වැනි පාදය පා තඹර කියන එක. ටානියා ගිරාඳුරු කෝට්ටේ. ගිරාඳුරු කෝට්ටේ කියන්නේ මේ මහියංගන පැත්තේ නේද? හරි හරි. මරු මරු. ඔව් මහියංගනේ. එයා. කවුද? සර් කෙල්ලෙක් ඉන්නවද කියලා දාලා. කෙල්ලෝ නැහැ. ඒවා පුතේ අහන්න ඕනේ නැති ප්‍රශ්න. මම වගේ චූටි කොල්ලෙක්ගේ. පුතේ දැන් ඔය කියලා දීපු ටික දැනට තේරුණාද? දැන් මේ වෙනකන් කියලා දීපු ටික ඔන්න පුතේ හරිද? හරිද දරුවෝ? ලියාගත්තද? ඉවරද? හතරවෙනි එක පේන්නේ නැහැ. හරි. හතරවෙනි එක පේන්නේ නැහැ. හරි. මේ ටික හරි නේද? උඩ මේක ලියාගන්න. මම හතරවෙනි එක මෙන්න මේ පළවෙනි එක මකලා ලියන්නම් ඈ. ඒ පළවෙනි එක කොහොමද ලියාගෙන ඉදිරිය කට්ටිය? ඔන්න පළවෙනි එක මැකුවා. මම මෙතනින් හතරවෙනි එක ලියනවා. උපමා පර විශේෂණ උපමා පර විශේෂණ සමාසය. තඹරක් තඹර කියලා කියන්නේ පුතේ නෙළුම් මල ඈ. තඹරක් වැනි පාදය ඒකෙන් හැදෙන්නේ පුතේ පා තඹර. පා තඹර. පා තඹර.
ඒ හතරවෙනි එක එතනින් ලිව්වේ. පුතේ නේරි වරද? දිනුක මොකද මේ සද්දයක් නැහැනේ. දිනුක මා එසේද? හරිද පුතේ? පුතේ මැසේජ් එකක් දාන්න හරිද කියලා. හොඳ දරුවෝ වගේ. හරි. දිනුක ගෙවල් කොහෙද? දිනුක ගෙවල් කොහෙද? හරි. මගේ ගෙවල් පුතේ කොහෙද කොහේ වගේද හිටින්නේ? මගනවා ඈ. මගන එහෙනම් ඈ. මගේ ගෙවල් තමයි පුතේ. මගේ ගෙවල් තියෙන්නේ මං කියන්නම්කෝ කොහෙද කියලා. ඔන්න පුතේ. දැන් අපි ලියන්නේ අපි දැන් කතා කරා. අපි කතා කරා පුතේ අව්‍යාර්ථ සමාසය කතා කරා. අව්‍යය සමත් කතා කරා. විශේෂණ සමාසය කතා කරා. දෙකක් ඉවරයි. දැන් අපි කතා කරන්නේ පුතේ ලේසිම ලේසි පට්ටම ලේසි සමාසයක් දකාරාර්ථ සමාසය. හරිද? මොකද්ද පුතේ? දකාරාර්ථ දකාරාර්ථ සමාසය. මොකද්ද පුතේ? දකාරාර්ථ සමාසය. මේ සමාසය පුතේ අමාරු නෑ. ගොඩක්ම ලේසි සමාසයක්. හරිද? මේකෙදි පුතේ වෙන්නේ අපි උදාහරණයක් ලියලම කතා කරමු. හරිද? පුතාලට උදාහරණ දැක්ක මම කියන්නේ ගොඩක් පැහැදිලියි. දුකද සැපද? හරිද? දුකද සැපද කියලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ ඉරද හඳද තව එකක් තියෙනවා පුතේ. හරිද? තව එකක් තියෙනවා පුතේ. ඇත් අස් රිය පාබල. චතුරංගනී සේනාව අහලා තියෙනව නේද? ඇත් ඇත්ද ඇත්ද අස්ද රියද පා බලද. මෙන්න මේව පුතේ අපි වචන ලියනකොට ද එකතු කර අපි වචන සම්බන්ධ කරනවානේ. මේ ද නිපාතේ දාලා මේක නිපාතය යන්නේ මේ අකුර මේ ද අකුර දාලා අපි වචන සම්බන්ධ කරනවා. හරිද? හැබැයි පුතේ දකාරාර්ථ සමාසයේදී වෙන්නේ මෙහෙම දාලා තියෙන පද අපි දකාරාර්ථ සමාසය කරද්දී කරන්නේ මේ ද කියන එක පුතේ අයින් කරලා මේ මූව අයින් කරලම දාලා මේක සංදි වගේ හිතන්න එපා පුතේ. නිකන් නෝමල් එකේ හිතන්න. ද අයින් කරලා දාලා ඒ වෙනුවට අපි මේක එකතු කරලා ලියනවා දුකද සැපද කියන එක දුක සැප. හරිද? ඉරද හඳද කියන එක පුතේ ඉර හඳ.
ඇත්ද අස්ද රියද පාබල කියන එක පුතේ. ඇත් අස් රිය පාබල. නුඹද මමද කියන එකේ පුතේ. නුඹ මම. අන්න ඒ වගේ පුතේ දයන්න ඉදිරිය තියෙන ඒ වගේ දයන්න ඉවත් කරලා තනි පදයක් විදිහට ලියන එක තමයි පුතේ දකාරාර්ථ සමාසෙදි වෙන්නේ. මේක පුතේ ලේසිම සමාසයක්. මේ උදාහරණ තුන ලියා ගන්න මා පුතාලා. මේ බලන්න පුතේ ඇත් අස් රිය පාබල කියන එක වෙන වෙන වශයෙන් නෙවෙයි පුතේ එකටමයි දීලා තියෙන්නේ. හැබැයි සමාස වෙන්න කලින් මේ තිබිලා තියෙන විදිහ බලන්න. ඇත් අස් රිය පාබල වෙන වෙනමයි පුතේ තිබිලා තියෙන්නේ. හැබැයි සමාස වුණාට පස්සේ මෙන්න මේ වචනේ එකටයි ලියන්නේ. මම ඒකයි කිව්වේ පුතේ. සමාස වුණාට පස්සේ වචන වෙන් කරලා ලියන්නේ නැහැ. වචන එකටයි ලියන්නේ පුතේ. හරිද? වෙන් කරන්නේ නැතුව එකටමයි ලියන්නේ. ඔක ලියන්න පුතේ. හරි හරි. හරිද පුතේ? හරිද? අනේක ඩීලි ඉවරද? තානියා දිනුක නන්දික මෙතු ඩීලි ඉවරද පුතේ? ඒකනේ. දිනුක දාලා ඊසි සර් මේව නම් කියලා. ඒකනේ කිව්වේ. වැඩේ කොට දාලා දෙන්නම්. වැඩෙත් එක්ක ඉන්න. ඩීලි ඉවරයිනේ. හරි. ඔන්න ආයෙත් සිග්නල් කේස් එක ටික ටික එනවා වගේ. ඔන්න පුතේ දකාරාර්ථ සමාස ඉවරයි. දැන් අපි සමාස කීයක් ඉවරද පුතේ? කීයක් ඉවරද? දැන් අපි සමාස කීයක් ඉවර කරාද පුතේ? දෙකයි නෙවෙයිනේ. අඩෝ දිනුක සමාස දෙකද ඉවර? සිග්නල් කේස් ආවා. ආයි සිග්නල් නම් කේස් පුතේ. සමාස අපි ඉවර වුණා. පළවෙනි එක ඉවර වුණා. අව්‍ය සමාස ඉවරයි. විශේෂණ සමාස ඉවරයි. දකාරාර්ථ සමාස ඉවරයි. සමාස තුනක් ඉවරයි. හරිද? සිග්නල් කේස් නේද? පොඩ්ඩක් ඉන්න පුතේ ඈ. කොහොම ඉන්න? තප්පරයක් දෙන්න.
හරි. සමහර වෙලාවට පුතේ ටික වෙලාවක් යද්දි මේක හරියයි ඈ. කොහොම ඉන්න අපි අන්තිමට කතා කරන්නේ පේපර් ඔයාලා චුට්ටක් ඉන්න අපි පේපර් කතා කරමු අන්තිමට. මොකද නැත්තම් ඉගෙන ගත්තේ අන්තිම වැඩක් නැහැ. කොහොමද විභාගයට මේක ඇවිල්ලා තියෙන්නේ කියලා අපි අන්තිමට කතා කරමු. ඒක තමයි ඔයාලට ගොඩක් වටින්නේ. හරිද? පුතේ දකාරාර්ථ සමාස ඉවරයි. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මොකක්ද දන්නවද? අපි ඉගෙන ගන්න යන්නේ පුතේ අන්‍යාර්ථ සමාසය. මොකද්ද පුතේ? අන්‍යාර්ථ සමාසය. අන්‍යාර්ථ සමාසය. පුතේ අන්‍ය අර්ථ මේක හැදිලා තියෙන්නේ පුතේ මෙන්න මේ වචනේ හැදිලා තියෙන්නේ අන්‍ය ධන අර්ථ. ඒකෙන් පුතේ කියන්නේ අන්‍ය කියන්නේ වෙනස්, අර්ථ කියන්නේ තේරුම. වෙනස් වූ තේරුම කියන එක තමයි පුතේ ඔය අන්‍යාර්ථ කියන එකෙන් කියවෙන්නේ. හරිද? එතකොට පුතේ මේ සමාසයේදී වෙන්නේ මේ සමාසයේදී පුතේ වෙන්නේ වෙන වෙන වූ අර්ථ ඇති පද දෙකක් එකතු වී එම පදවල අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක් ලබා දෙනවා නම් ඒක තමයි පුතේ අන්‍යාර්ථ සමාසය කියලා කියන්නේ. අම්මෝ පේන්නේ නැහැ නේද බෝඩ් එකේ දිව්වා. zoom එකේ පේන්නේ නැහැ වගේ. බෝඩ් එකේ දිව්වොත් පුතාලට පේනවනේ. මං කැඩි කැඩි පේනුනට. පුතේ මෙතෙන් එක පාටම සිග්නල් එක එරර් එකක් එනවා. හොඳට තියෙන එක පාටම එරර් එකක් එනවා. මම පුතාලට මේක උදාහරණයක් දීලා පැහැදිලි කරන්න. එතකොට පුතාලට හොඳට තේරෙයි. හරිද? පුතේ net තුනක් ඇත්තේ අපි එයාට කියනවා net තුනක් S3ක් තියෙන කවුද පුතේ? S3ක් තියෙනවා කියලා කියන්නේ කාටද? S3ක් තියෙනවා කියලා එයාට අපි කියනවා තිනෙත්. තිනෙත් කියලා කියන්නේ පුතේ කාටද? තිනෙක් තමයි S3ක් තමයි. හැබැයි පුතේ තිනෙත් කිව්වම අපි කෙනෙක් හඳුන්වනවා. එයාට තමයි අපි කියන්නේ ඊශ්වර. ඊශ්වර කියලා කියන්නේ. ඊශ්වර. පුතේ මේ ඊශ්වරත් එක්ක ඔය S3ක් කියන ලස්සන කතාවක් තියෙනවා. හරිද? මං කියලා දෙන්නද? මේ කතාව තමයි පුතේ මේ ඊශ්වර කියන්නේ දෙවි කෙනෙක්නේ. මෙයා පුතේ එක බමුණු ගෙදරක් තියෙනවා. ඒ බමුණු ගෙදර බමුණු බැමිණියෙකු ඉන්නවා. හරිද? මේ බැමිණිය ඉතාමත්ම ලස්සන කෙනෙක්. හරිද? රූමත් කෙනෙක්. බමුණ මොකද කරන්නේ? බමුණන්ගේ සිරිතත්වයානේ වෘත සමාදන් වෙනවා කියලා. එයා උදේම යනවා කැලේට ගිහිල්ලා භාවනා කරනවා. පාන්දර යනවා 3ට විතර. හරිද? මම ඔයාලට මෙන්න මේක මතකෙ හිටින්නයි මේ කියන්නේ. හොඳට අහගෙන ඉන්න. ලස්සන කතාවක්. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ භාවනා කරන්න බමුණ යනකොට පුතේ මේ ඊශ්වර කියන කෙනාට අර බැමිණිය ලස්සන නිසා රූමත් නිසා එයාගෙන හිතක් එනවා. මෙයා දැනගන්න බමුණ හැමදාම උදේ පාන්දර යනවා කියලා. මේ ඊශ්වර මොකද කරන්නේ? හැමදාම එනවා මේ බැමිණිය හම්බෙන්න. පල් ඉදිරි දන්න එපා එහෙම ගන්න නැහැ. කොහොම හරි හම්බෙන්න එනවා උදේ පාන්දර. බමුණ ගියාට පස්සේ. හරිද? එහෙම එනකොට පුතේ දවසක් මේක මේ අර බමුණට සැකයක් හිතෙනවා මොකක් හරි වෙනසක් තියෙනවා කියලා හිතලා අර බමුණා උදේ භාවනා කරන්න ගිහිල්ලා වෙනදට වඩා කලින් එනවා ගෙදරට. වෙනදට වඩා කලින් ආවම පුතේ බිරිඳයි ඊශ්වර දෙවියෝ ඉන්නවා අර බමුණට වැඩේ මාට්ටු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බමුණා භාවනා කරලා හිත වඩලා තියෙන නිසා එයා ප්‍රාර්ථනාවක් කරනවා මේ ඊශ්වරගේ ඇඟ පුරාම ස්ත්‍රීලිංග පිහිටන්න ඕන කියලා. හරිද? ස්ත්‍රීලිංග පිහිටන්න ඕන කියලා එයා හිතනවා. එතකොට පුතේ එහෙම හිතුවම මොකද වෙන්නේ? ඊශ්වරගේ මුළු ඇඟේම ස්ත්‍රීලිංගය තියෙනවා.
ඊට පස්සේ දැන් ඊස්තරට පට්ට ලැජ්ජයිනේ පුතේ දැන්. එළියට යන්නත් බෑ. යාළු දෙවිවරු අහනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊස්තර සමා කරනවා පුතේ. අර බමුණගෙන් බමුණගෙන් සමාවරණ කියනවා මම මේ දුන්න දඩුවෙම ලිහිල් කරන්න කියලා. ඒ බමුණ මොකද්ද කරන්නේ? හරි දඩුවෙම ලිහිල් කරන්න. හැබැයි මේක මතකයක් විදියට මං ඔයාලට එක ඇහක් දෙනවා කියලා. මේ ඇස් දෙකෙන් අමතර නල්ලේ ඇහක් දෙනවා. අන්න ඒක නිසා තමයි පුතේ තිනෙත් තුනේ තිනෙත් තමයි ඊස්වර කියලා කියන්නේ. අන්න පුතේ මට කියන්න ඕනුනේ අන්‍යාර්ථ සමාසය වෙනත් කියවෙන අර්ථයට වැඩිය කියවෙන શબ્දයට වැඩිය වෙනත් අර්ථයක් කියවන බැවින් තමයි පුතේ ඒක අන්‍යාර්ථ සමාසය කියලා කියන්නේ. මේ බලන්න පුතේ net තුනක් ඇත්තේ කියද්දි තිනෙත් කියලා අපිට කියවෙන්නේ. හැබැයි අපිට ඊස්වර කියලා හිතෙන්නේ නැහනේ. හැබැයි පුතේ ඒකේ සැබෑම අර්ථය තමයි ඊස්වර කියන එක. අන්න ඒ නිසා තමයි පුතේ මේකට අන්‍යාර්ථ සමාසය කියලා කියන්නේ. හරිද? අපි ඊළඟේ උදාහරණ ලියමු පුතේ. හරිද? අනිත් එක තමයි පුතේ මල් අවි. ඒක තමයි පුතේ මල් අවි දරන්න. හෙලෝ රවුටර් එක පොඩ්ඩක් හිමි කරන්න පොඩ්ඩක්. තමන්ට හරිය. මල්ලවි දරන්නේ. පුතේ මල්ලවි කවුද දරාගෙන ඉන්නේ? මල්ලවි දරාගෙන ඉන්නේ පුතේ අනංගයා. එහෙම නැත්තම් මලවි කියලා කියනවා. හරිද? මල්ලවි දරන් ඉන්නේ මලවි. පුතේ විද්දේම නැහැ තාම මල්ලවි යන්නේ. විදලා නැහනේ. කොල්ලෝ තාම නැහනේ. දැම්ම විද ගන්න බෑ. කාලේ තියෙනවා. මේ කාලේ හොඳට ඉගෙන ගන්න. ඒ වැඩේ කරන් යන්න. එතකොට පුතේ අන්‍යාර්ථ සමාසයේදී වෙන්නේ අපිට පේන අර්ථයට වැඩිය එහා ගියපු අර්ථයක් තියෙන එක. අන්න ඒක තමයි පුතේ අන්‍යාර්ථ සමාසයේදී වෙන්නේ. මේ උදාහරණ දෙක ලියාගන්න. net තුනක් ඇත්තේ තිනේ ඊස්වරට මල්ලවි දරන්නේ මල් පහ අවි පහක් දරනවා හි පහක් දරනවා. එයාට අපි කියනවා මලවි කියලා. නැත්තම් මෙතන ලියන්න අනංගයා. මම ඔය ලියන ගමන් වලට පොඩි කතාවක් කියන්න අනංගයා ගැන. හරිද? ලස්සන කතා තියෙන සාහිත්‍ය පොතේ. ඔය අනංගයා ඔය සිව කියලා දෙවි කෙනෙක් ගැන අහලා තියෙනවද? සිව පාර්වතී ආදරය ගැන අහලා තියෙනවද? ඔය සිව කියලා පුතේ දෙවි කෙනෙක් ඉන්නවා. එයා තාපස කාලේ බවුන් වඩනකොට එයා දැන් එක දිගට දවස් ගාණක් භාවනා කරනවා. මාස ගාණක් එක දිගට භාවනා කරනකොට පාර්වතී දේවී කියලා දේවි කෙනෙක් යනවා මෙයාට උදව් කරන්න, අපෝපස්ථාන කරන්න යනවා. හරිද? එහෙම ගියාම පුතේ පාර්වතී දේවියන්ගේ හිතේ මේ සිව දෙවියන් ගැන පොඩි ආදරයක් ඇති වෙනවා. හැබැයි සිව දෙවියන්ට හිතේ එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. මොකද සිව දෙවියන් භාවනා කරන කෙනෙක් එහෙමනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේ පාර්වතී දේවිය අනංගයාගෙන් උදව් ඉල්ලනවා. අනේ මට කොහොම හරි සෙට් කරලා දෙන්න. ඒ කාලේ ධම්ම කෙල්ලෝ තමයි කොල්ලොන්ට ඔන්න බලන්න පුතේ සාහිත්‍යයේ තියෙන කතාවල එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම කිව්වම අනංගයා මල් පහත් තියෙන හී දරන් ඉන්නේ. මෙයා ගිහිල්ලා එක හීයක් ආදරේ ඇති වෙන හීය විදිනවා සිව දෙවියන්ට. සිව දෙවියන් භාවනා කර කර හිටපෙකින් නැගිට්ටා. සිව දෙවියන්ට කේන්ති යන පුතේ මල පයින්නවා. මොකද කරන්නේ? අනංගයා සම්පූර්ණයෙන්ම පුතේ පුච්චලා දානවා. ඒක නිසා තමයි එයාට අංගයක් නැතුව නැති නිසා මේ කකුල් අත් මුකුත් අංග නැති නිසා තමයි පුතේ එයාට න අංග අනංග කියලා හැදුනේ. තේරුණාද පුතේ? ඔන්න පුතේ ඒතර උදාහරණ දෙකටම මම පුතාලට ලස්සන කතා දෙකක් කියලා දුන්නා. ඒක නිසා පුතාලට මේ උදාහරණ දෙක කවදාවත් අමතක වෙන්න බෑ. මේ දෙකම ආවේ නැතත් පුතාලාට යම් සමාසයක් දීලා මේ කුමන සමාසයට අයත් වන්නේ කියලා අහනකොට යම්කිසි දැන් මෙතන තියෙන මේ net තුනක් ඇත්තේ තිනේ. කියවෙන දෙයට වැඩිය වෙනත් අර්ථයක් ප්‍රකාශ වෙනවා නම් ඒක අන්‍යාර්ථ සමාසය කියන එක ඔළුවේ තියෙන්න ඕන. හරිද? ලියලා ඉවරද පුතේ? කීප එක තේරුණාද? මෙසේජ් එකක් දාන්න. හොඳ පුතාලා.
මෙසේජ් එකක් දාන්න පුතේ. තේරුණාද? හරි. හැමෝටම තේරුණාද? තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියලා දාන්නේ. අපි දැන් පුතේ සමාස හතරක් ඉවරයි. අන්තිම සමාසය කතා කරන්න යන්නේ. හරිද? අන්තිම සමාසය. ඔන්න මේකුවේ. අන්තිම සමාසය තමයි විභක්ති සමාසය. මොකද්ද පුතේ? විභක්ති සමාසය. පුතාලා විභක්ති ගැන ඉගෙනගෙන තියෙනවද? විභක්ති සමාසය. විභක්ති ගැන පුතාලා ඉගෙනගෙන තියෙනවද? විභක්ති පාඩම කරලා තියෙනවද? විභක්ති සමාසය. මට මෙසේජ් එකක් දාන්න පුතේ. ඉක්මනින් දාන්න. විභක්ති ඉගෙනගෙන තියෙන පුතාලා. හැමෝම මෙසේජ් එකක් දාන්න විභක්ති ඉගෙනගෙන තියෙනවද පුතේ? මොකද මේ සමාස ඉගෙන යද්දී පොඩ විභක්ති ගැන දැනගෙන ඉන්නවා. විභක්ති දන්නේ නැතත් මම ඔයාලට කියලා දෙන්නම්. දැනගන්න මට දාන්න. තියෙනවා. හරි. මරු. තියෙනවා. නැතියක් ඉන්නවද? නැතියක් ඉන්නවද පුතේ? මරු. පුතේ සිංහල භාෂාවේ විභක්ති 9ක් තියෙනවා. මොනවාද පුතේ? ප්‍රථමා කර්ම කර්තෘ කර්ණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන. හරිද? විභක්ති 9යි. විභක්ති වලින් කරන්නේ මොකද්ද පුතේ? අදාළ විභක්තියට අනුව වර්ණගීමෙන් කරන්නේ ඒ වර්ණගෙන දෙයට අදාළ ක්‍රියාව. එහෙම නැත්නම් අදාළ කාර්ය ප්‍රකාශ කරන එක කියන්නේ. ඒ කියන්නේ පුතේ විභක්ති පාඩමේදී වෙන්නේ යන්නේ එක. හරිද? විභක්ති සමාසයට විභක්ති ඕන වෙන්නේ මෙන්න මේක නිසා. මට මෙන්න මේක කියන්න පුතේ. මම මේ විභක්ති වල එකක් කියන්නම් ඈ. පුතාලාට විභක්ති මතක් වෙන්න. ගොපල්ලා ගවයන් පාලනය කරයි. පාලනය කරයි. ඔන්න පුතේ හරිද? මේක අයත් වෙන්නේ මොන විභක්තියටද පුතේ? දාන්න. මේක මොන වාක්‍යයක්ද? chat එක දාන්න පුතේ. මේක අයත් වෙන්නේ පුතේ කර්ම විභක්තියට. හරිද? පුතේ විභක්ති 9න් පුතේ මේ මේ විභක්ති සමාසයට ඕන වෙන්නේ විභක්ති 7ක් විතරයි. ප්‍රථමා විභක්තියයි ආලපන විභක්තියයි මේ සමාසයට ඕන වෙන්නේ නැහැ. අපි විභක්තිය අදාළ විභක්තියට අනුව සමාස මොකද්ද කොහොමද සමාස වෙන්නේ කියන එක අපි දැන් කතා කරගෙන යමු. හරිද? පුතේ උපසර්ග නිපාත අව්‍යය පද පාඩම ඒ වගේම මේ විභක්ති පාඩම ඔයාලගේ ඕලෙවල් වලට අවශ්‍ය සියලුම පාඩම් ටික ඔයාලගේ එක්සෑම් එකට කලින් අපි ආවරණය කරනවා. ඒ වගේම ඔයාලගේ සියලුම සාහිත්‍ය පාඩම් ටික ආවරණය කරනවා. පේපර් ක්ලාස් කරන ඉදිරියට. ඒ නිසා මේවා ඉගෙනගෙන නැත්නම් බය වෙන්න එපා. දැන් මේ සමාසයට අදාළ ටික අපි ඉගෙන ගමු. පුතේ මම කිව්වනේ ප්‍රථමයි ආලපනයි විභක්තිය නැතුව ඉතුරු විභක්ති ටිකෙන් තමයි පටන් ගන්න. පළවෙනි එක තමයි පුතේ විභක්ති 7යිනේ. විභක්ති 7න් දෙවෙනි විභක්තිය තමයි පුතේ කර්ම විභක්තිය. කර්ම විභක්තිය. හරිද? පුතේ කර්ම විභක්තියේදී වෙන්නේ
කර්තෘ ක්‍රියාවට යටත් වන්නා කර්මයයි. කර්තෘ කරන ක්‍රියාවට යමක් යටත් වෙනවා නම් ඒක තමයි කර්මය පුතේ. එතකොට පුතේ කර්ම විභක්තියේදී වෙන්නේ කර්තෘ කරන දෙයට උපකාරය කරන එක තමයි කර්ම විභක්තියේදී වෙන්නේ. හරිද? මේ සමාසයේදී පුතේ වෙන්නේ අපි උදාහරණයක් දිහා කතා කරමු. ගවයන් පාලනය. මේවා පුතේ එච්චර ලොකුවට හිතන්න එපා ඈ. සමීකරණ වගේ හිතන්න එපා. ගවයන් පාලනය කරන්නේ එයාට අපි කියනවා පුතේ ගවපල්. 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 ගවයන් පාලනය කරන්නේ ගවපල්. පුතේ බලන්න කර්ම විභක්තියට අනුව මේ ගවයන් කියන එක තමයි මෙතන කියවෙන්නේ. කර්ම විභක්තියේදී වෙන්නේ පුතේ කර්ම විභක්තියේදී වෙන්නේ කර්තෘට උපකාර වෙන එකනේ. කර්තෘට යටත් වෙන්නේ කර්තෘට උපකාර වෙන්නේ තමයි කර්ම විභක්තිය කියලා කියන්නේ. ඒතර පුතේ මෙතන ගවයන් කියන එක එදිලා තියෙන්නේ කර්ම විභක්තිය. වර්ණ ගෙද්දින් ගවයන් කියන එක එදිලා තියෙන්නේ කර්ම විභක්තිය. ඒක නිසා තමයි පුතේ ගවයන් පාලනය කරන්නේ කියලා සමාස පදය හැදෙන්නේ ගවපල් කියලා. වැඩි හිතන්න ඕනේ නැහැ. අපිට මේ සමාස පදයේ තේරුම් ගන්න පුළුවන් පුතේ. සමාස මේ විභක්ති සමාස තේරුම් ගන්න පුළුවන්. මේ වර්ණගෙන පදයේ අනුව. ඒකට ඔයාලා වර්ණගෙන විදිහ දැනගෙන ඉන්න ඕන. හරිද? විභක්ති පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි විභක්ති පාඩම පස්සේ කරනවා පුතේ. ඒක කරාම මේ සමාසයේ මේ නෝට් එක බලද්දි පුතාලට හොඳටම තේරෙයි. දැනට පුතේ ඔළුවට අයිඩියා එකක් දාගන්න මේ කියන කාරණා ටික. කර්ම විභක්තිය. හරිද? දෙවෙනි එක තමයි පුතේ කරණ විභක්තිය. පුතේ කර්ම විභක්තියේදී වෙන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වන්නේ කර්මය. හරිද? කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන්නේ කර්මය. කරණ විභක්තිය තමයි පුතේ. කරණ විභක්තිය තමයි පුතේ. කරණ විභක්තියේදී වෙන්නේ පුතේ ක්‍රියාවක් කිරීමේදී කර්තෘට උපකාර වන පදේ තමයි පුතේ කරණ විභක්තියෙන් කියවෙන්නේ. මේ බලන්න. රණින් කළ කම්. මොකද්ද පුතේ? හැදෙන සංදි පදය රන්කම්. රන්කම්. ඊට පස්සේ කිරි වලින් පිසූ බත්. කිරි වලින් පිසූ බත්. කිරි බත්. දැන් බලන්න පුතේ කර්ම විභක්තිය කියන්නේ ක්‍රියාවක් කිරීමේදී කර්තෘට උපකාර වන පදේ. හරිද? මේ රණින් මොනාගෙන්ද පුතේ කරලා තියෙන්නේ? රණින්. රන් වලින් තමයි පුතේ රන්කම් කියන එක හැදිලා තියෙන්නේ. රණින් කළකම් රන්කම්. කිරි වලින් පිසූ බත් කිරිබත්. අන්න ඒක තමයි පුතේ කරණ විභක්තිය කියලා කියන්නේ. හරිද? කරණ විභක්ති සමාසය කියන්නේ ඒක. පුතේ කර්ම විභක්ති සමාසය කර්තෘ විභක්ති සමාසය. හරි. යටින් ලියුවොත් පේන්නේ නැති වෙන්නේ. මේ ටික ලියන්න පුතේ. ඔය ටික පේනවද? කෝඩ් එක. ඔය ටික ලියන්න පුතේ. ඊටු ටික මම ඔක්කොම ටික පැහැදිලි කරලා අන්තිමට මම පැහැදිලි කරන්න. ඔය ටික ලියන්න. පුතේ
ඉක්මනට කතා කරන් යන්න අපි ඈ. හරිද? මේරි ලියාගත්තද? මෙසේජ් එකක් දාන්නවද? ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. ලියාගත්තද? මගනවා පුතේ ඈ. අපි කර්ම විභක්තිය කතා කරලා, කරණ විභක්තිය කතා කරලා, කතෘ විභක්තිය අපිට මග හැරුණා. කතෘ විභක්තිය. කතෘ විභක්තිය. කතෘ විභක්තියේදී පුතේ වෙන්නේ විසින් කියන පදයේ යෙදිලා. විසින් කියන කොටස යෙදිලා අපි විසින් කියන කොටස යෙදිලා පද හැදෙන එක තමයි මේ බලන්න. රජුන් විසින් දෙන දඩුවම්. රජුන් විසින් දෙන දඩුවම්. ඒක පුතේ හැදෙනවා රජුන් විසින් දෙන දඩුවම් රාජ දඩුවම්. රාජ දඩුවම්. අර කියන්නේ පුතේ ඔය මම මේ ඔයාලට පැහැදිලි කරන්නේ මේක. ඇතා ඇත්තු ඇතා ඇතුන් ඇතා විසින් ඇතුන් විසින් ඇතා කරනකොට ඇතුන් කරනකොට එහෙම පුතේ යන්නේ. අන්නේ වර්ණ කීම අනුව තමයි පුතේ ඒ විභක්තිය අනුව තමයි මෙන්න මේක යන්නේ. එතකොට මේක පුතේ විසින් මේ තියෙන විසින් ප්‍රත්‍ය. එතකොට පුතේ මේක අයත් වන්නේ කතෘ විභක්තියට. හරිද? පුතේ ඊට පස්සේ කතා කරමු සම්ප්‍රදාන විභක්තිය. වැඩි හිතන්න එපා මේක. සිම්පල් එක ඔළුවට දාගන්න. මම ඕන්නම් ඔයාලට විභක්ති උගන්වලා ආයෙත් මේ පාඩම උගන්වන්න. මේ පාඩම කියන්නේ මේ විභක්ති සමාසය තේරෙන්නේ නැත්නම් මම ආයෙත් ඒකම උගන්වන්නම්. හරිද? දැනට ෂේප් එකේ ඔළුවේ පැත්තකින් තියාගන්න මෙන්න මේක තමයි වෙන්නේ කියලා. සම්ප්‍රදාන විභක්තිය විභක්ති සමාසය. පුතේ සම්ප්‍රදාන විභක්ති සමාසය කියන්නේ යමක් යමෙකුට දෙත්තින් ඒක ලබන්නා පිළිබඳව කතා කරන විභක්තිය. හරිද? භෞතිකව හෝ අභෞතිකව යමක් ලබන්නා දක්වන විභක්ති තමයි පුතේ සම්ප්‍රදාන. සම්ප්‍රදාන කියන්නේ මනවින් ප්‍රදානය කරන්න. හරිද? එහෙම මනවින් දෙයක් ප්‍රදානය කරාම ඒක ලබන්නාට තමයි පුතේ සම්ප්‍රදාන විභක්තිය කියලා කියන්නේ. විභක්තියේදී කතා කරන්නේ. හරිද? මේ බලන්න පුතේ. මහා ජනයාට දෙන උපදෙස්. මහා ජනයාට දෙන උපදෙස්. මහා ජනයාට දෙන උපදෙස් මහජන උපදෙස්. මහජන උපදෙස්. මහා ජනයාට දෙන උපදෙස් මහජන උපදෙස්. මේ බලන්න පුතේට මහා ජනයාට තමයි උපදෙස් දෙන්නේ. සම්ප්‍රදාන විභක්තියේදී කතා කරන්නේ අන්න ඒකයි පුතේ. යමක් ලබන්නා ගැන. හරිද? ඔය දෙක පුතේ ලියාගන්න. පුතේ පේපර් පහක් තියෙනවා කතා කරන්න. ඒක අපි අන්තිමට කතා කරමු. තව චුට්ටයි තියෙන්නේ මේක ඉවර කරලා. ඒතර ඔයාලට තේරෙයි අද ඉගෙන ගත්ත ඒවාගෙන් තියෙන වැඩේ මොකක්ද කියලා. හරිද? ඉගෙන ගත්ත එකක් ඔළුවට ගියා නම්
හරිද මා පුතාලා? හරිද? සරිද? සරියද පුතේ? සරියා? සරියා? කියන්න මෙසේජ් එකක් බලන්න. හරිනේ? හරිනේ? පුතේ තව විභක්ති තුනයි තියෙන්නේ. විභක්ති තුනේ ඉගෙනුව ගමන් සමාස පාඩම ඉවරයි ඈ. හරිද පුතේ? දාන්න මෙසේජ් එක. පුතේ පිළිවෙල නෝට් ඩවුන් කරලා තියාගන්න. එක්සෑම් ලඟ වෙලා බලද්දි මතක් වෙන්න. හරි. මගනවා ඈ. ඔන්න පුතේ ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ අවදි විභක්ති සමාසය. අවදි විභක්ති සමාසය. පුතේ අවදි විභක්තියකින් විභක්තියේදී කතා කරන්නේ යමකින් යමක් වෙන්වීම, පහව යෑම. වෙන්වීම ගැන තමයි පුතේ අවදි විභක්තියේදී කතා කරන්නේ. උදාහරණයක් කිව්වොත් ගසකින් ගෙඩියක් වැටීම. ගසෙන් ගෙඩියක් වැටීම. හරිද? නටුවෙන් මලක් වෙන්වීම. නටුවෙන් මලක් වෙන්වීම. පුතේ අවදි විභක්තියේදී කතා කරන්නේ යමකින් යමක් වෙන්වීම පහව යෑම ගැන. හරිද? මේ සමාසීදිත්ව යන්නේ ඒ අවදි විභක්තියේදී උන දේම තමයි. හරිද? මේ බලන්න. මිහියෙන් නැගෙන මිහියෙන් නැගෙන දුම. මොකද්ද පුතේ මිහිය කියලා කියන්නේ? පොළොව. පොළොවෙන් නැගෙන දුම මොකද්ද වෙන්නේ? මිහිදුම. මේ බලන්න මිහියෙන් අවදි විභක්තිය යෙන් කියලා කියන්නේ පුතේ යමකින් යමක් වෙන්වීම. මිහියෙන් පොළොවෙන් තමයි පුතේ නැගිලා දුම වෙන්නේ. මිහියෙන් නැගෙන දුම මිහිදුම. තේරුණාද පුතේ අවදි විභක්ති සමාසය? ඔන්න පුතේ අපි තව උදාහරණයක් ලියාගමු. මුහුදෙන් හමා එන මුහුදෙන් හමා එන සුලන්. මුහුදෙන් හමා එන සුලන් මුහුදු සුලන්. මේ බලන්න පුතේ අවදි භක්තිය යම කියම වෙන්නීමනේ. මේ මුහුදෙන් තමයි පුතේ හමා වෙන මුල ගෙන්නේ. මුහුදෙන් වෙන් වෙලා නෙන්නේ ගොඩ බිමට හරි කොහෙට හරි. මුහුදෙන් හමා එන සුලන් මුහුදු සුලන්. ඔන්න ඔය දෙක ලියන්න පුතේ උදාහරණ දෙක අවදි භක්තියට. පුතේ ස්ක්‍රීන් ෂොට් එකක් කරගන්න. මේ පැත්තට ලියුවොත් පේනවද? හරිද? හරි නේ පුතේ. පුතේ ලියන්න නැත්නම් ස්ක්‍රීන් ෂොට් එක කරගන්න පස්සේ නෝට් ඩවුන් කරගන්න. මැකුවා 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 මගනවා ඔන්න මැකුවා
හරි. පුතේ තව දෙකයි. ඈවරයි දෙවාරයි ඉවරයි. තව ටිකයි. පෑනල් දිය වෙන්නේ නැතුව ගියාද? මල කේස් එක. දුනේ. පුතේ අනිත් එක තමයි සම්බන්ධ විභක්ති සමාසය. සම්බන්ධ විභක්ති සමාසය. පුතා ලස්සනට ලියාගන්න. මම වගේ මුතු අකුරු සම්බන්ධ විභක්ති සමාසය. පුතේ සම්බන්ධ විභක්ති සමාසයේදී කියන්නේ යම් දෙයක් පිළිබඳව අයිතියක් ස්වාමීත්වයක් දරනවා නම් අන්නේ ඒ පිළිබඳව කතා කරන විභක්තිය තමයි පුතේ සම්බන්ධ විභක්ති සමාසය. අපි උදාහරණයක් බලමු. ඒ බලන්න. ඔන්න පුතේ ඔයාලගේ වැඩක් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. අමතක කරන්න බෑ මේ සම්බන්ධ විභක්ති සමාසය. මේ බලන්න පුතේ. බූරුවන්ගේ වැඩ. මොකද්ද පුතේ? බූරුවන්ගේ වැඩ. මොනවාද ඒවා? බූරු වැඩ. බූරුවෝ කියලා කියන්නේ ආදරේට පුතේ ඈ. බූරු වැඩ. ඌරන්ගේ මස්. ඌරන්ගේ මස්. ඌරන්ගේ මස්. ඌරු මස්. ඌරු මස්. මේ බලන්න පුතේ සම්බන්ධ විභක්තියේදී කියන්නේ යම් කිසි දෙයක අයිතිය ස්වාමීත්වය තමයි හඟවන්නේ. ඒතර බලන්න බූරුවන්ගේ වැඩ. කාගේ වැඩද පුතේ? බූරුවන්ගේ. මේ වැඩේ අයිතිකාරය කවුද පුතේ? බූරුවා. හරිද? එතකොට මෙතනින් කියන්නේ බූරුවාගේ අයිතිය ගැන තමයි ප්‍රකාශ වෙන්නේ. මේ බලන්න මස් කාගේ මස්ද පුතේ? ඌරගේ මස්. ඒතර ඌරගේ මස් තමයි පුතේ ඌරු මස්. මෙන්න මේක තමයි පුතේ මේ සමාසය තමයි පුතේ සම්බන්ධ විභක්ති සමාසය. නෝට් ඩවුන් කරගන්න පුතේ. ඔව් රෙකෝඩින් එක දානවා. හැබැයි යන්න එපා. ගියොත් දාන්නේ නැහැ රෙකෝඩින් එක. ඒ නිසා යන්න බෑ. ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගහගන්න පුතේ. රෙකෝඩින් එකක් දෙන්න. යන්න හොයන්න එපා. දිනුක. එහෙමද? හරි හරි. රෙකෝඩින් එක දාන්න. අයියට ක්ලාස් එක ගන්න. මගනම අන්තිම එක ඊට පස්සේ අපි කතා කරන්නේ වැදගත්ම ටික පුතේ. අනිත් එක කතා කරන්න අපි වැදගත්ම ටික අපි මේ ඉගෙනගත්ත සමාස වලින් පහුගිය අවුරුදු 5ක් ඇතුළත ඇවිල්ලා තිබුණු සමාස පහක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒක තමයි පුතේ වැදගත්ම කොටස. ඔන්න පුතේ අන්තිම එක ලියද්දිම පුතේ පෑන දිය වෙන්නේ නැහැ වගේ. පෑන් දෙකම එක පාට ලියෙන්න පුතේ. දැන් ඉවර. කීයට ඉවර කියලා තන. පොඩ්ඩකින් ඉවර කරන්න. හරි. ආධාර විභක්තිය ගැන පුතේ ලියන්න විදියක් නැහැ. හරිද? පෑන පොඩ්ඩක් ලියවෙන්නේ නැහැ. මම ඒ ගැන කියලා දෙන්නම්. මේ දිනුක නිසාම තමයි කීයට යන්නේ කියලාත් ඇහුවනේ. හරි. ආධාර විභක්තියේදී පුතේ වෙන්නේ මොකද්ද දන්නවද? යම්කිසි දෙයක් මත යම් දෙයක් දරා සිටීම තමයි පුතේ ආධාර විභක්ති සමාසයේදී කියන්නේ. වනයේහි පිපෙන මල් වනමල්. කොහෙද පුතේ පිපෙන්නේ? වනයේහි, වනයේ මත. අන්න ඒක නිසා තමයි පුතේ වනයේහි පිපෙන මල් වනමල් බවට පත් උනේ. මුහුදෙහි වසන මාළු මුහුදු මාළු. කොහෙද පුතේ ඉන්නේ මාළු? මුහුදේ. ඒක නිසා වුන් මුහුදු මාළු. ගමෙහි වැසියා ඌ ගමේන් ඉන්නේ ගම් වැසියා. අන්න පුතේ ආධාර විභක්ති සමාසය කියන්නේ යම් දෙයක් දරා සිටීම මත හැදෙන දෙයක්. හැදෙන සමාසයක්. පුතේ අපි දැන්
පහුගිය ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. දැන් පුතාලා දැන් මම මෙච්චරලා පැය දෙකක් විතර පේන්නේ හිටියානේ. මම ફોකස් මෝඩ් දාලා තියෙන්නේ කාටවත් ඔයාලා පේන්නේ මට විතරයි පේන්නේ. මම ඇක්සස් දෙනවා. දැන් මයික් ඔන් කරන්න, කැම් ඔන් කරන්න. ඉක්මනින් අපි මේ ප්‍රශ්න ටික කතා කරමු. හරිද? හරි. මයික් ඔන් කරන්න පුළුවන් නේ පුතේ? ඔන් කරන්න. අනගි දිනුක මෙතු හිටපු සමහරක් මිසින්නේ. පුතේ අපි දැන් ඉගෙන ගත්තේ වගෙන් අපි දැන් ඉගෙන ගත්ත සමාස ටිකෙන් පහුගිය ප්‍රශ්න අපි වැඩි වෙලා ගන්න නැතුව ප්‍රශ්න දෙකක් තුනක් කතා කරමු. හරිද? මට දිනුක උත්තර දෙන්න. දිනුක මයික් ඔන් කරන්න. පුතේ මයික් ඔන් කරන්න. අයියෝ බය වෙන්න එපා කොල්ලෙක්නේ. වැරදුනාට කවන්නේ. වැඩේ කරන් යන්න. එන අනගි ඔන් කරන්න මයික් එක. හරි. අනගි 2012 ඕලෙවල් ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරිද? අව්‍ය සමාසය සඳහා උදාහරණ සහිත වර්ණය තෝරන්න කියලා. මොකද්ද පුතේ ඇවිල්ලා තියෙන්නේ? අව්‍ය සමාසය සඳහා උදාහරණ සහිත වර්ණය තෝරන්න කියලා. හරිද? ඔන්න පොතේ හරි ලියාගන්න. අව්‍ය සමාසය සඳහා උදාහරණ සහිත වර්ණය තෝරන්න. ඔන්න පුතේ එතන දීලා තියෙනවා හතරක් උත්තර හතරක් දීලා තියෙනවා. එකක් තමයි පුතේ ඇලදොල, දෙවෙනි එක තමයි පුතේ සහසැස්, තුන්වෙනි එක තමයි පුතේ අස්තීර, හතරවෙනි එක තමයි පුතේ කිරිබත්. මොකද්ද පුතේ ප්‍රශ්නේ? අව්‍ය සමාසය සඳහා උදාහරණ සහිත වර්ණයක් තෝරන්න. පළවෙනි එක තමයි පුතේ ඇලදොල, දෙවෙනි එක තමයි පුතේ සහසැස්, තුන්වෙනි එක තමයි පුතේ අස්තීර, හතරවෙනි එක තමයි පුතේ කිරිබත්. අනගි කියන්න දැන් මේ උත්තර හතරෙන් මොකද්ද පුතේ අව්‍ය සමාසයට අයත් පදේ වෙන්නේ කියලා. උත්තරේ මොකද්ද කියලා. අපි පළවෙනිව කතා කරපු සමාසය. වැරදුනට කවන්නේ අනගි කියන්න. අව්‍ය සමාසය සඳහා උදාහරණ සහිත වර්ණය පළවෙනි එක දීලා තියෙනවා පුතා ඇලදොල, දෙවෙනි එක සහසැස්, තුන්වෙනි එක පුතේ අස්තීර, හතරවෙනි එක පුතේ කිරිබත්. කියන්න මගේ පුතේ මොකක්ද උත්තරේ? ඇලදොලද සහසැස්ද අස්තීරද කිරිබත්ද? අව්‍ය සමාසය සඳහා. අනගි හරි. පුතේ උත්තරේ තමයි. ඔව් මොකද්ද පුතේ? කියන්න පුතේ. දෙක සර්. නෑ පුතේ. හරි. සාර්ථක උත්සාහයක් ඈ. අස්තීර කියන එක පුතේ අස්තීර කියන එක තුන්වෙනි එක තමයි උත්තරේ පුතේ. අස්තීර. ඇයි මං කිව්වේ අයන්න වගේ අකුරක්. ස්ථීර කියන එකට අකුර ඇවිල්ලා. ඇයි පුතේ කිව්වේ ව්‍යංජනයක් තිබුණොත් ඊට කලින් අයන්න මුලිට එනවා කියලා අපි අව්‍ය සමාසය කතා කරද්දී. අන්න පුතේ මං කිව්වනේ හරියට අහගෙන ඉන්න කියලා. අන්න ඒක තමයි කිව්වේ. ඒ වෙනවා අනිවාර්ය විභාගයට. අස්තීර රෙකෝඩ් එක ආයෙත් පාරක් කරි බලන්න. හරිද? ගොඩක් හොඳයි.
අපි තව එකක් ගමු බලන්න. මේකට නම් මේ දිනුක උත්තර දෙන්න ඕනේ. දිනුක මයික් එක ඔන් කරන්න පුතේ. දිනුක හරි. හරි. එල දිනුක මයික් ඔන් කරා. ඔන්න පුතේ මම පුතාගෙන් අහන ප්‍රශ්නේ. හරිද? පහත සඳහන් පද දෙක කවර සමාසයකට අයත් දැයි නම් කරන්න. පහත සඳහන් පද දෙක කවර සමාසයකට අයත් දැයි නම් කරන්න. පළවෙනි එක තමයි පුතේ අඹු දරු. අඹු දරු. දෙවෙනි එක තමයි පුතේ මද පවන්. මද පවන්. අඹු දරුයි මද පවන් කියන එකයි මොන සමාස පදවලටද අයත් කියලා කියන්න පුතා. අඹු දරු කියන එක අයත් වෙන්නේ මොන සමාසයටද? කියන්න බලන්න දිනුක. අඹුදරු. දිනුක දිනුක වැරදුනට කවන්නේ නැහැ පුතේ. උත්තරේ දෙන්න. මද පවන් කියන එක පුතේ. පුතේ දිනුක හරි. පුත් නෑ නෑ නෑ. නෑ. පුතේ අඹුදරු කියන එක අයත් වෙන්නේ දකාරාර්ථ සමාසයට. අඹුවෝද දරුවෝද අඹුදරු. අඹුද දරුද අඹුදරු දකාරාර්ථ සමාසයට. මද පවන් කියන එක පුතේ අයත් වන්නේ පවන් කියන්නේ හුළඟ. හුළඟ අඩුවෙන් හම නිසා මද පවන්. පවන් කියන එක විශේෂණය කරලා තියෙනවා මද කියන එක දාලා. ඒක නිසා පුතේ ඒක අයත් වන්නේ විශේෂණ සමාසයට. හරිද? මම ඔයාලගේ නෝට් එකට ඇඩ් කරලා තියෙනවා පසුගිය අවුරුදු 5ක ප්‍රශ්න පුතේ. ඒ ප්‍රශ්න ටික බලා ගන්න. ආයෙත් පාරක් මේ සමාස පාඩම තේරුම් නැත්නම් රෙකෝඩ් එක දාන්නම්. රෙකෝඩ් එක බලා ගන්න. අපි ඊගා පාඩමෙන් හමු වෙමු. පුතේ මේ යාළුවෝ ඉන්නවා නම් මේක නොමිලේ කරන වැඩක් නිසා අපි විචාර පන්තිය මුළු හැමදාම අපි නොමිලේ කරන්න ෆ්‍රී. ඒ නිසා ඔයාලගේ යාළුවන්ට කියන්න ඉගෙන ගන්න දේවල් අපි බෙදා ගන්න ඕන. අපි එහෙම බෙදාගත්තාම තමයි අපිට හරියන්නේ. කාටවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. හොඳ දේවල් විතරක් අපි ලෝකෙට පුතේ හොඳ දෙයක් දුන්නොත් අපි එළියට හොඳ දෙයක් දුන්නොත් විතරයි අපිට සබා ධර්මයෙන් අපිට හොඳ දේවල් ලැබෙන්නේ. ඒක නිසා කුහකම් ඊර්ෂ්‍යා කියන කවදාවත් තියාගන්න එපා. එහෙම වුණොත් අනිවාර්යෙන් අපිට හරියන්නේ නැහැ. අපි හොඳ දෙයක් විතරයි ලෝකෙට දෙන්න ඕන. අපි හොඳ දෙයක් ලබන්න නම් ඒක නිසා පුතේ ඉගෙන ගන්නකොට ඉතුරු යාළුවන්ටත් උදව් කරන්න. කවදාවත් අධ්‍යාපනයේදී කුහක වෙන්න එපා. අම්මලා තාත්තලා කියන දේ අහන්න, ගුරුවරු කියන දේ අහන්න, එයාලට ගෞරව කරන්න, හොඳම දේවල් කරන්න උත්සාහ කරන්න. ඔයාලට වරදින්නේ නැහැ පුතේ. එහෙනම් අපි නතර වෙනවා. good night. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. දිනුක නිදිමත එන නිදා ගන්න හොඳට. හොඳට සමාස ටික බලන් ඉන්න. හරි. අනගි good night. දිනුක good night. මිතු good night. යාළුවන්ටත් කියන්නේ රැයටත් මදින්න. හරි හරි. කියන්නම් ඈ.